තාත්වික සංඛ්‍යාවල තවත් අමාරු ගණනක් අරගෙන ආවේ. අපි බලමු මේ ගාන කොහොමද ගණන් කියලා. එතකොට තියෙනවා මෙතන මූල 99, මූල 44, මෙතනත් තියෙනවා මූල 44. ඔයාලට නිකන් බලපුවම තේරෙන ඔක්කොම මෙතන 99, 44, 44 නිකන් නිකන් රටාවක් තියෙනවා වගේ කියලා තේරෙනවනේ. මේ වගේ තියෙද්දි අපි මුලින්ම මොකද කරේ? නිකන් ලොකු ලොකු මූල සංඛ්‍යා තියෙද්දි අපි දන්නවා ඒක කඩා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ නේ මුලින්ම. අපි අකිල කරන්නේ වලට බැලුවේ. එතකොට මේක කඩන්න යද්දි බලන්න මෙතන නිකන් පොඩි රටාවක් වගේ තේරෙනවා. 99, 44, 44 ඔක්කොම තියෙන්නේ නිකන් 11න් බෙදෙන ඒවනේ. ඒ හින්දා මේක පොඩ්ඩක් 11න් බෙදලා බලමු. මේ මොකද වෙන්නේ කියලා. එතකොට බලන්න 99 11න් බෙදපුවම 9යි. 11 වර 9 තමයි 99. එතකොට බලන්න අපිට ආව 9. 9 කියන්නේ අපි දන්නවා මේක පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එතකොට 9 වර්ගමූලය තමයි 3. අපිට එළියට ගන්න පුළුවන් 3 කියලා. එතන නම් හරි. එතකොට බලමු මේක කොහොමද කියලා. මේකත් ඒ විදිහටම අපිට පූර්ණ වර්ගයක් එයිද කියලා. එතකොට 44 ගන්නවා අපි 4 වැඩි කිරීම 11. 11 11 4 තමයි 44. එතකොට අපි මෙතන 2 4 එනවා. එතකොට අපි දන්නවා 4 වර්ගමූල 4 වර්ගමූලය තමයි 2. එතකොට අපිට ඒකත් එළියට ගන්න පුළුවන්. එතකොට මෙතනත් දන්නවා 44 ඒකත් අපි දැම්මම කඩලා ගමුකෝ. එතකොට එතන අපි ලියා ගන්නවා 4 වැඩි කිරීම 11 44. එහෙනම් අපිට දැන් අමාරුම හරිය කරගෙන ඉවරයි. එහෙනම් මේක සුළු කරලා එළියට ගන්න ඒවා එළියට ගන්න තියෙන්නේ. එහෙනම් අපි දන්නවා 9 වර්ගමූලය තමයි 3. අපි ගත්ත 3 එළියට ඇතුලේ ඉතුරු වෙනවා 11. එතකොට ඍණ 2 එහෙමම එතකොට 4 වර්ගමූලය තමයි 2. එතකොට 11 ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙතන 110 එහෙමම එතකොට මේකෙන් අපිට 2 ගන්න පුළුවන් මොකද 4 වර්ගමූලය 2යි. 11 ඉතුරු වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක ඊගාව පියවර විදිහට අපි මේක වැඩි කරලා ගමු. 3 ඊට ඍණ 2 දෙකෙන් වැඩි කරපුවම ඍණ 4යි 11යි. ඊට පස්සේ මෙතන 110 දෙකයි මූලය 11. එහෙනම් දැන් අපි දන්නවා මෙතනත් මූලය 11 තියෙන්නේ මෙතනත් මූලය 11 තියෙන්නේ. එහෙනම් මේ දෙන්න එකම මූලයක සමාන මූල තියෙන්නේ. එහෙනම් අපිට මේ දෙන්නම සුළු කරගන්න පුළුවන්. 3 මෙතන තියෙනවා ඍණ 4. එතකොට මේ දෙන්නව කැපිලා ගියාපුවම අපිට ඉතුරු වෙනවා ඍණ 1ක්. ඊට පස්සේ මූල 11 එහෙමමයි. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ධන 100 ඊට කලින් අපිට මෙතන මෙහෙම කරගන්නත් පුළුවන්. අපි මොකද කරන්නේ? මේ දෙන්නවත් සුළු කරගමු. 2ට 2 ඒවා 1යි 110ට 2 ඒවා දෙකෙන් බෙදපුවම 55යි. ඊට පස්සේ අපිට මෙතනින් මෙයාව ගේන්න පුළුවන් උඩ 55 යට එනවා මූල 11. හරි. අපි දන්නවා මෙන්න මේ කොටස ඊගාවට සුළු කරගන්න ඕනේ. මතක ඇති කලින් වීඩියෝ එකේදී අපි කතා කරා මෙන්න මේ හරය පරිමේය කරන්නේ කොහොමද කියලා. හරේ මූල ලකුණු අයින් කරලා දාන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඒක කරන්න ඕනේ ඊගාවට. කොහොමද කරන්නේ? මෙතන තියෙන මූල 11නේ. එහෙනම් අපි උඩයි යටයි දෙන්නවම මූල 11න් වැඩි කරන්න ඕනේ. හරි. වැඩි කරමු. හරි. වැඩි කරද්දි මොකද වෙන්නේ? මෙතන මෙයා මෙහෙමම අපි දැනට ලියාගමු. ඍණ 1යි මූල 11. ඊට පස්සේ 55යි මූල 11 මෙතනින් එනවා
11. හා ඊට පස්සේ අපිට මොකද කරන්න පුළුවන්? 11යි 55යි සුළු කරගන්න පුළුවන් නේ. සුළු කරනවා කියන්නේ මේ දෙන්න බෙදා ගන්න පුළුවන්, කපන්න පුළුවන්. 1යි 4යි. එතකොට ඊගාවට මොකද? මෙතනින් අපි මෙහෙම දැනට තේරෙන විදිහට ලියනවා නැත්තම් තේරුම් ගන්න අපහසුයි මේ එකපාරම ඉවර කරොත්. එතනින් ඍණ 1යි මූල 11. ඊට මෙතනින් එනවා 4යි මූල 11 යට මොකුත් නැහැ. අපි බෙදුවන්නේ මෙතනින්. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ මෙතන වෙච්ච දේම තමයි දැන් මෙතනත් වෙන්නේ. මොකද එතන තියෙන්නේ මූල 11 මෙතනත් මූල 11. දෙන්නම මූල 11ත් එක්ක සම්බන්ධ ප්‍රකාශන පද දෙකක්. හරි. එතන ඍණ 1යි මූල 11. එතන ධන 4යි මූල 11. එන්න අපි දන්නවා මේ වගේ තියෙද්දි අපිට මේ දෙනවා සාමාන්‍ය විදිහට එකතු කරන ඒවා අඩු කරන ඒවා කරන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන ඍණ 1 මෙතන තියෙන්නේ ධන 4. මේ දෙන්නව සුළු වෙද්දි 3යි ධන 3යි. ඊට පස්සේ මේ මූල 11 එහෙමම යනවා. මේක තමයි අපේ උත්තරේ. ඇයි? උත්තරේ මේක උත්තරේ වෙන්නේ කොහොමද? අපිට මේ මූල 11 කියන එක මේ වර්ගමූල ඇතුලේ තියෙන 11 කියන එක තවදුරටත් කුඩා කරගන්න බෑ. පූර්ණ වර්ගයක් වෙන විදිහට මෙයාව කඩා ගන්න බෑ. එහෙනම් එළියේ වෙන මොකුත් ඉතුරු වෙලා නැහැ සුළු කරන්න. එහෙනම් මේක තමයි අපේ අවසාන උත්තරේ. එහෙනම් මේ දක්වා අපි හදපු ගණන් වල කතා කරපු ඒ වීඩියෝ වල ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ආයේ ඊගාව පාඩමෙන් හම්බ වෙමු.